තුන්වන පරිච්ඡේදය 1996 අගෝස්තු 17 තුන්වෙනි කොටස. අවිෂ්කගේ මුහුණේ පුදුමය තවත් වැඩිය. මොනවා ඔයා තාම ජීවත්ව ඉන්නවද? වයසක මිනිසා සෙමින් හිස සැලුවේ. ඔව් ඒත් එයාව හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. නිශානි ඔහු දෙස බලා කීවාය. ගුණසේකර මාමේ දැන් හැමදේම කියන්න කාලේ හරි. අවිෂ්ක පුදුමෙන් ඇසුවේය. ගුණසේකර? ඔව් නිශානි කීවාය. මේ තමයි ඔයාගේ තාත්තගේ විශ්වාසවන්තම තොරතුරු සපයන්නා. ගුණසේකර සාක්කුවෙන් කුඩා සටහන් පොතක් එළියට ගත්තේය. ඔහු පිටු කහ පැහැයට හැරී තිබුණි. මේක සුනිල් මට බාර දුන්නේ එයා මැරෙන්න සතියකට කලින්. ඔහු පොත අවිෂ්කට දුන්නේය. පළමු පිටුවේ අතින් ලියා තිබුණේ මෙසේය. අඳුරු ඇව යට තියෙන ජලය විතරක් නෙවෙයි. අවිෂ්ක ඉක්මනින් ඊළඟ පිටුව පෙරළුවේය. එහි අතින් ඇත තිබුණේ පැරණි සිතියමකි. වැව වටා මාර්ග ගසා කුඩා ලකුණු කිහිපයක් එහි සටහන් කර තිබුණි. එක් තැනක රතු තීන්තෙන් රවුමක් ඇඳ තිබුණි. ඒ අසල ලියා තිබුණේ පරණ බෝගස. මේක මොකක්ද? අවිෂ්ක ඇසිය. ගුණසේකරගේ හඬ බැරෑරුම් විය. 1996 දවසේ ඔයාගේ තාත්තා මට කිව්වා වැව අසල බෝගහ යට රහස් උමගක් තියෙනවා කියලා. උමගක්? ඔව්. ඒක යන්නේ වැව යටින්. සෝමපාල පුදුමයෙන් කීවේය. එහෙම දෙයක් කවදාවත් අහලා නැහැ. මොකද ඒ ගැන දන්න අය ජීවත්ව හිටියේ ටික දෙනයි. ඒ මොහොතේ බෑන් දුරින් වෙඩි හඬක් ඇසුණි. නිශානි වහාම බිමට නැමුණාය. උන් අපව හොයාගෙන. තවත් වෙඩි හඬ දෙකක් ඇසුණි. ගුණසේකර ඉක්මනින් අවිෂ්කගේ උරහිස අල්ලා කීවේය. සීතියම අරගෙන පැනලා යන්න. ඒත් මාමා මං එයාලව නවත්තන්නම්. ඔහු අවිෂ්කගේ අතට තල්ලු කළේ කුඩා රිදී මාලයක්. එහි එල්ලී තිබුණේ එකම සංකේතයක්. අංක 17. මේක ඔයාගේ තාත්තගේ අන්තිම බලාපොරොත්තුව. එයිටම කළු ඇඳුමින් සැරසුණු මිනිසුන් කීප දෙනෙක් ගස් අතරින් මතුවුවා. උන්ගේ නායකයා සෙමින් ඉදිරියට පැමිණ සිනාසුනේ. අවුරුදු 30ක් අපි හංගපු රහස අද ඉවරයි. ඔහු අවිෂ්ක දෙසට ඇඟිල්ල දිගු කළේය. USB එකයි සිතියමයි අපිට දෙන්න. අවිෂ්ක පිළිතුරු දීමට පෙර නායකයාගේ මුහුණ දැක නිශානිගේ ඇස් විශාල විය. ඇය වෙවුලන හඬින් එකම නමක් කියාගෙන පසුබට ගියාය. සර් ඔබද? තුන්වන පරිච්ඡේදයේ 4 වෙනි කොටසින් දිගටම අපි ඊළඟ පරිච්ඡේද වලින් තවත් රසවත් වෙනවා. මගේ channel එකට subscribe දීලා like එකක් දෙන්න.